ඉතින් තවත් ලස්සන දවසක්. ඉතින් අද ව්ලොග් එකකින් මම කියන්නේ කොහොමද මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නේ සහ අද දවසේ මගේ වැඩ කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඔයගලන්ට ෂෙයා කරගන්න. ඉතින් මාත් එක්කම දිගටම vlog එකත් එක්කලා ඉන්න කියලා අදටින් ඉන්නවා. හායි අලුනේ. මම ඉතින් දැන් මේ වෙලාවේ ඉස්කෝලේ යන ගමන් ඉන්නේ. වෙන්දට මං ස්කූල් බස් එකේ තමයි යන්නේ. හැබැයි අද මගේ ස්කූල් බස් එක මිස් වුණා. ඒ නිසා මම පාරේ බස් එකේ ඇවිල්ලා මගෙන් බහලා දැන් පයින් යන ගමන් මෙතන ලස්සන වීව් එකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්න. ඉතින් මෙන්න මේ පේන්නේ මම ඉස්කෝලේ යන පාර. වෙනදට නම් මම යන්නේ ස්කූල් බස් එකේ අද මට ස්කූල් බස් එක මිස් වුණා. ඉතින් මෙන්න මේ හරිම ලස්සන පාරක් ඉස්සරහට හරිම ලස්සන වීව් එකක් තියෙනවා මම පෙන්නන්නම්. ඉතින් බලන්න හරිම ලස්සනයි. දවල්ට වතු නිල්ම නිල් පාටයි. ඉතින් මගේ ඉස්කෝලේ ළමයි කෑ ගහන සද්දෙත් ඇහෙනවා. හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. දවල්ටත් මම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ඉස්කෝලේට යන පාර තියෙන්නේ. ස්කූල් බස් එක ගියා නම් මේ විදිහට මම ඉස්කෝලේ. නමුත් ඉතින් මට ස්කූල් බස් එක මිස් වෙච්ච නිසා පයින් යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් මම මගේ ඉස්කෝලේට ඇවිත් ඉන්නේ. ඔයාලට ළමයිගේ සද්දත් ඇහෙනවා ඇති. මෙතනින් හරි ස්කෝල් වැඩ ටික කරනවා. පුරා විදිහට මම වීඩියෝස් කරනවා. අතයි කාලෙට අපි ඉගෙනීම් කටයුතු ආරම්භ කරනවා. ඉතින් ওই විදිහට තමයි සීෂෙල්ස් වල ඉස්කෝලේ වල ඉගෙනීම් කටයුතු සිද්ධ වෙන්නේ. දැන් ළමයි ඇවිල්ලා ඉන්නේ. තව ළමයි එන ගමන් යනවා. ඉතින් විදිහටම වීඩියෝස් එක රැඳින්න කියලා අදින් ඉල්ලා සිටිනවා. එහෙනම් බලන්න අද දවසේ මොකද වෙන්නේ. දැන් යාළුවනේ අපිට බ්‍රේක් ටයිම් එක මේක අපිට දෙන්නේ උදේ මේ වෙලාවෙන් උදේ 10යි කාලේ 10 කාලේ 10 මාර වෙනකන් තියෙන්නේ. ඉතින් පොඩි ස්නැක් එකක් ගන්න තමයි අපිට බ්‍රේක් ටයිම් එක දෙන්නේ. ඊට පස්සේ ආයෙ 10 මාට සාමාන්‍ය පරිදි ඉගෙනීම් කටයුතු ආරම්භ කරනවා. මේ මම ඉන්නේ ටී රූම් එකේ අපේ මම පෙන්නන ටී රූම් එක. ඊට පස්සේ සාමාන්‍ය විදිහට 10 මාට වැඩ ටික පටන් අරගෙන ආයෙ 12 මාට අපේ පැයක ඉන්ටර්වල් එකක් දෙනවා. ඒක අපේ ලන්ච් එක. බ්‍රේක් ටයිම් එක ඉවරයි. මම පෙන්නනම් අපේ ටී රූම් එක මොන වගේද කියලා. ඉතින් මේක හරිම පොඩි රූම් එකක්. අවර් එකක් තියෙනවා. කැම් හීටර් දාන ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ විදිහට මෙහෙම සිටින් ඒරියා එකක් තියෙනවා. සින්ක් එකක් තියෙනවා. මේ විදිහට තමයි අපේ ටී රූම් එක තියෙන්නේ. ඉතින් දැන් බෙල් කරපු නිසා අපි ආයෙම ක්ලාසස් වලට යනවා. ඊට පස්සේ ආයෙ අපිට 12 මාරේ ලන්ච් එක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකදී අපි හම්බ වුණා. මම යාළුවනේ ඉස්කෝලෙන් පොඩි වෙලාවකට එළියට යනවා. පොඩි වෙලාවකට කියන්නේ ඉච්චර වෙලාවකට නෙමෙයි. මෙතන ළඟ ෂොප් එකකට යනවා. බිස්කට් පැකට් එකක් ගන්න කියලා. තාම ඉස්කෝලේ ලන්ච් ටයිම් එක කියන්නේ ඉන්ටර්වල් එක. ඉතින් එක පැයක් තියෙනවා එකමාර වෙනකම්. ඉතින් ඒ නිසා මම යනවා මේ බිස්කට් පැකට් එකක් ගෙන්න කියලා මෙතන ළඟ තියෙන ෂොප් එකට. මෙන්න මේ විදිහට තමයි මේ ඉස්කෝලේ තාප්පේ මේ තියෙන්නේ. වටපිටාව තියෙන මේ බස් හොල්ට් එක. අර ඇතින් පේන්නේ මම යන සුපර් මාකට් එක. අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේක තමයි මම ගන්න ආපු චොක්ලට්. මෙන්න මේක තමයි යාළුවනේ මට ගන්න ඕන වෙලා තිබ්බ බිස්කට් පැකට් එක. මොකද මේක අපේ ටීචර් කෙනෙක් ගෙනාවා. හරිම රසයි. මම ඒකයි මේ බිස්කට් පැකට් එක ගන්න ආවේ. අපි දැන් ආයෙම ඉස්කෝලේට යමු. අර පේන්නේ අපේ ඉස්කෝලේ එක පැත්තක් තමයි ඔය පේන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඉස්කෝලේ අහල පහල තියෙන ගෙවල් පේන්නේ. අපි දැන් යමු අපේ ඉස්කෝලේට. බස් එකක් යනවා. මේ බස් වල තමයි අපි ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර යන්නේ.
මම දැන් ආපහු ඉස්කෝලේ පැත්තට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ අපේ ඉස්කෝලේ තාප්පේ. මම ඉස්සෙල්ලා පෙන්වන්නේ. මං හරිම ආසයි මේ ෂේඩි ඒරියා එකට. ඒක හරිම ලස්සනයි. හරි යාළුවනේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ බිස්කට් එක ඇතුලේ කොහොමද මොන වගේද තියෙන්නේ. මේක Brunzi matcha chocolate flavor cookie. දැන් අපි කාලා බලමු. මෙන්න මෙහෙම තමයි ඇතුලේ බිස්කට් එක තියෙන්නේ. මේක හරිම රසයි. ඉක්මනටම මෙල්ට් වෙනවා. හරිම මිල්කි ෆ්ලේවර් එකකුත් තියෙනවා. එකක් කාලා රහ වැටිච්ච නිසාම මං ගිහලා පැකට් එකක්ම අරන් ආවා. මම එළිය කඩෙන් ගිහලා බිස්කට් එකක් ගෙනාපු නිසා ඔයගලන්ට හිතන ඇති සමහරක් වෙලාවට අපේ ඉස්කෝලේ ඇතුලේ කැන්ටින් එකක් නැද්ද කියලා. නෑ ඉස්කෝලේ ඇතුලේ කැන්ටින් එකක් තියෙනවා. ඒකට මෙයාලා කියන්නේ ටක් ෂොප් එක කියලා. normally එකේ කෑම ජාති ගොඩක් තියෙනවා. රයිස් වර්ග තියෙනවා. එතකොට බිස්කට්, යෝගට්, කිරි පැකට් මේ ඕන ජාතියක් තියෙනවා. නමුත් මම මේ බිස්කට් එක කැන්ටින් එකේ නැති නිසා තමයි මේක මේ බිස්කට් එක මට රහ වැටිච්ච නිසා තමයි මම එළියට ගිහින් ඩී ෂොප් එකට ගිහින් මේ බිස්කට් එකක් ගෙනාවා. ඉතින් මේ වෙලාව මට ඕෆ් පීරියඩ් එකක්. ඒ වෙලාවට අපි normally කරන්නේ ළමයින්ගේ පොත් එක කරලා ඒවා අපි කරෙක්ෂන් කරන එක තමයි කරන්නේ. අපිට ඕෆ් එකක් තියෙන වෙලාවට. අනිත් ටීචර්ස්ලා ඇවිල්ලා ක්ලාස් එකේ උගන්වනකම් අපි අපේ ටේබල් එකේ ඉඳගෙන ළමයින්ගේ බුක්ස් C'est le 29 septembre 2016. Toute l'information qui doit être collectée à travers sa lecture doit rester strictement confidentielle. Aucun nom ne doit mentionner l'installation. Ministère du Travail et les Ressources votre coopération et support. Merci. L'exercice présent. Dites-nous, lise sa texte en date. Tiré de cette destination, c'est du 27 septembre 2016. Lopaz 10. බිස්කට් එකේ රස වැඩිකමට දන්නේම නැතුව ඔක්කොම ටික ඉවරුණා. දැන් මම ඉස්කෝලේ ඉවර වෙලා යන්න හදන්නේ. මේ පිටිපස්සෙන් පේන්නේ අපේ ඉස්කෝලේ. ළමයි මේ වෙලාවේ ඔක්කොම ගෙදර ගිහිල්ලා ඉන්නේ. ටීචර් කෙනෙක් ළමයි හිටියේ පිටිපස්සේ. ඉතින් අපි සාමාන්‍ය ළමයි දෙකම ආටියවලා අපි තුනට තමයි ටීචර්ස්ලා ඉස්කෝලේ පිටත් වෙන්නේ. Yes. මේ තියෙන අපේ ඉස්කෝලේ ඔයාලට පේනවා ඇති. මේ වෙලාවේ ළමයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ටීචර්ස්ලා ටික ඉන්නවා යන්න බලාගෙන. අර පේන්නේ අපේ ඉස්කෝලේ ක්‍රැෂ් එක. ක්‍රැෂ් එක කියන්නේ ඒකේ තමයි නර්සරි යන ළමයි ඉගෙන ගන්න. දැන් මම හැමම ගෙදර යන්නයි හදන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඉස්කෝලේ ඇරිලා පයින් යන ගමන් ඉන්නේ. සීෂල්ස් වලට මේ දවස්වල ගොඩක් පායනවා. ඌව මාර විදිහට සැරයි. ඉතින් ලොකු අවුවක් තියෙනවා. චුට්ටක් හරි අමාරුයි. මම පෙන්නන්නම් මෙතන බීබ් එක. හරිම ලස්සන බීබ් එකක් තියෙනවා. පෙන්නන්න. අපි බලමු. ඉතින් මෙන්න මේ විදිහට සීෂල්ස් වල සාමාන්‍යයෙන් හැම තැනම කඳු මුහුද තමයි තියෙන්නේ. කඳු වල තමයි ඒගොල්ලෝ ගෙවල් හදාගෙන ඉන්නේ. මොකද මෙහි ගොඩක් ගොඩබිම තියෙන ප්‍රමාණය අඩුයි. කඳු තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඉන්න තැනුත් දැන් මම ඉන්න ගෙදරක් තියෙන්නේ කන්දක. ඉතින් ටිකක් කන්ද නැගලා යන්න ඕනේ. ටිකක් හරි මේ අවුවත් එක ටිකක් හරි අමාරුයි. හැබැයි ඉතින් හරිම ලස්සනයි. ගොඩක් අපේ රටට සමානයි. අපේ රට වගේමයි. සීෂල්ස් කියන්නේ අපේ රටටම සමානයි ගොඩක් ඉතින්. ඉතින් මම කියන්නම් මං ගැන විස්තර ටිකක්. මම සීෂල්ස් වලට ඇවිල්ලා තාම ලොකු කාලයක් නැහැ. මම මෙහෙ ඉන්නේ සීෂල්ස් වල
ටීචර් කෙනෙක් විදිහට ගවර්න්මන්ට් ටීචර් කෙනෙක් විදිහට. ඒතර ලංකාවෙත් මම ගවර්න්මන්ට් ටීචර් කෙනෙක්. ඉතින් ඒ විදිහට තමයි සීෂල්ස් වලට එන්නේ. ඉතින් දැන් මෙහි සීෂල්ස් ගවර්න්මන්ට් ටීචර් කෙනෙක් විදිහට මම වැඩ කරනවා. ඉතින් ඔයාලට මොන හරි දැනගන්න දෙයක් අවශ්‍ය නම් මේ රට සම්බන්ධයෙන් ඕන දෙයක් අහන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි දැන් මම සීෂල්ස් වල ඉන්නේ. තව දෙයක් කියනවා. දැන් ඔයාලා බලනවා ඇති මං ඇයි මේ ඉස්කෝලේ ඇරිලා පයින් යන්නේ කියලා. ඇත්තටම මම යන්නේ වෙනදට නම් බස් එකේ ඉස්කෝලේ ළඟටම බස් එක එනවා. ඊට පස්සේ ටවුන් එකට ගිහිල්ලා ටවුන් එකෙන් තව බස් එකක් අරන් තමයි ගෙදර යන්නේ. නමුත් ඒකම අපේ ගෙදරට නම් කිලෝමීටර 3.5ක වගේ දුරක් තියෙන්නේ. ඉතින් මට චුට්ටක් දැන්නත් මම මහත් වෙලා කියලා පොඩ්ඩක් ජොගින් කරන්න එහෙම වමනාවක් ආවා. මම එදාට දවස් කිහිපයක් සතියට දවස් 2-3ක් වගේ ඉස්කෝලේ යනම ගෙදරට පයින් යනවා. උදේට ස්කූල් බස් එකේ ඉස්කෝලේ යනවා. හවසට ඉස්කෝලේ ඇරලා ඉස්කෝලෙන් නම් ගෙදරට පයින් යනවා. ඒකයි මම මේ දැන් පයින් යන්නේ. ඉතින් යාළුවනේ මම මෙතනින් මගේ වීඩියෝ එක නතර කරනවා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ කොහොමද මම සීෂල්ස් වල ටීචර් කෙනෙක් විදිහට මගේ දවස ගෙවෙන්නේ කියන එක තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට තව වීඩියෝ ඔයාලට රැගෙන එන්න. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු තියෙනදී ඒ හැම දෙයකම මට සමාවෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක අවසානයේ වනතෙක් බලුවට බොහොම ස්තුතියි. දිගටම ඉන්න කියලා මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.